සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසින්දී මම ඔයාලට කරගෙන ආවේ 11 වසර සාහිත්‍යයට අදාළ දෙවැනි වාරයේ පළවෙනි පාඩම වන මග විසිතුරු පාඩම. මේකෙදි තියෙන්නේ සැලලිහිණි සංදේශය ගැන. හරි. අපි ඉස්සෙල්ලාම බලමු සංදේශ කාව්‍යයක් කියන්නේ මොකක්ද කියලා. කවුරු හරි එක්කෙනෙක් දූත මෙහෙවර යොදාගෙන කිසිවෙකු දූත මෙහෙවර යොදාගෙන සංදේශයක් එහෙම නැත්නම් ආසනක් නිශ්චිත ස්ථානයකට යවනසේ රචනා කරන කාව්‍ය විශේෂයට තමයි සංදේශ කාව්‍ය කියලා කියන්නේ. මොකද කිසිවෙකු දූත මෙහෙවර යොදා සංදේශයක් හේවත් ආසනක් නිශ්චිත ස්ථානයකට යවනසේ රචනා කරන කාව්‍ය විශේෂයට තමයි කියන්නේ සංදේශ කාව්‍ය කියලා. සිංහලයෙන් ලියන ලද බොහෝ සංදේශ කාව්‍යවල දූතයා කවුද? පක්ෂියා. සංස්කෘත සාහිත්‍ය විචාරකයන් ඉදිරිපත් කළ දෙන සංදේශ සාකෘතිය සිංහල සංදේශකරුවන් බොහෝ දුරට අනුගමනය කළා තියෙනවා. කතා නායකයා හෝ නායිකාව ප්‍රසිද්ධ පුද්ගලයෙකු වීම, ආශිර්වාදයේ දූතයා වර්ණනා කිරීම, යා යුතු ස්ථාන දැක්වීම, මාර්ග වර්ණනා කිරීම, සංදේශ ඉදිරිපත් කිරීම වැනි ලක්ෂණ ඒ අතර ප්‍රධාන වෙනවා. මේ මොනවාගේ ලක්ෂණද මේ තියෙන්නේ? බලන්න. සංදේශකරුවන් තමයි මේ ලක්ෂණ තියෙන්නේ. එතකොට කතා නායකයා හෝ නායිකාව ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන්නත් ඕනේ. හරිද? පුද්ගලයෙක් වෙන ඒ කියන්නේ ආශිර්වාද දූතයාව වර්ණනා කිරීම. ඒ කියන්නේ දූතයා කියලා කියන්නේ අර සංදේශේ අරන්ගෙන යන්නේ කෙනා. යා යුතු ස්ථානය දැක්වීම. මෙන්න මේ ස්ථානයට තමයි යන්න ඕනේ. ඒ වගේ තමයි මාර්ගය වර්ණනා කිරීම. කියන්නේ මෙන්න මේ මාර්ගය ගියොත් යන්න ලේසි. මෙතන ඉඳලා මෙතන යන්න මාර්ගය වර්ණනා කිරීම. සංදේශය ඉදිරිපත් කිරීම වගේ ලක්ෂණ ඒ අතර ප්‍රධාන වෙනවා. සිංහල සාහිත්‍ය වංශයේහි දැන් දක්වන තියෙන පැරණිතම සංදේශය තමයි මයුර සංදේශය කියලා කියන්නේ. ඔන්න සිංහල සාහිත්‍ය වංශයේ පැරණිම සංදේශය මොකද? මයුර සංදේශය. මේක රචනා කරන්නේ ගම්පොළ යුගයේදී. ඒ වුණාට සිංහල සංදේශ කාව්‍ය ඉතිහාසයෙන් බොහෝ ඔබට දිවෙනවා. සිංහල සංදේශ කාව්‍ය ගත්තොත් මේ ඉතාමත් ඈත දිගු ඉතිහාසයක් තියෙන සංදේශ කාව්‍ය වලට. සිදත් සංගරාවේන මොනරිදු එකල්හි පූල් සලඟෑ නවා ගනි කලවන් විපු මහත් වන හිරුහත් වන යන පාට පුරාණ ගී මයුර සංදේශයකින් ගත් බව සිදත් සංගරා පැරණි සන්නසේ දක්වනවා. මේ කරගෙන තියෙන මොකෙන්ද? මයුර සංදේශයෙන් තමයි අරගෙන තියෙන්නේ. මොනරිදු එකල්හි පූල් සලඟෑ නවා ගනි. දැන්ම පාඩම් කරගන්න. මොනරිදු එකල්හි පූල් සලඟෑ නවා ගනි. මොනරිදු එකල්හි පූල් සලඟෑ නවා ගනි කලවන් මහත් වන හිරුහත් වන යන පාට. ඔන්න ඒවා තියෙන්නේ මයුර සංදේශය තමයි තියෙන්නේ. මයුර සංදේශය තියෙනවා කියලා තියෙන්නේ සිදත් සංගරාවේ. සිරනාග නැමැත්තෙකු විසින් සීගිරි කැටපත් පවුරේ ඔන්න ලියලා තියෙනවා. සීගිරි කැටපත් පවුර කවුද ලියලා තියෙන්නේ? සිරිනාග කියලා එක්කෙනා ලියලා තියෙනවා. මෙන්න මෙහෙම. වන්දිනි හිමි වලා තොගොසින් ඇය නිවෙස්නට පිරිබුන් පලා මලයුන දිවට හදහව කියයි. පාඩම් කරගන්න දැම්ම මෙතකොට ඔයාලට ලේසි. වන් හිමි වලා වන් හිමි ලවා තොගොසින් ඇය නිවෙස්නට වන් හිමි වලා තොගොසින් ඇය නිවෙස්නට පිරිබුන් මලයුන දිවට හදහව කියයි. යන ගීයේ වැහි වලාකුලක් අත සිය පෙම්වතියට යන හස්නක්සේ ලියවුනි. මොකද්ද? වැහි වලාකුලකින් තමයි පෙම්වතියට යවලා තියෙන්නේ. මෙන්න මේක ලියලා තියෙන්නේ සිරිනාග කියන නැමැත්තෙකු සීගිරි පැටපත් පවුරේ තමයි ලියලා තියෙන්නේ. මේක සංදේශ ස්වරූපයක් ගන්නවා. කෙසේ වෙතත් සංදේශ කාව්‍ය ඉතිහාසයේ පළමු වරට
සංදේශය රචනා කර ලද ಭಾರතයේ විසපු මහා කවි කාලිදාසයන් විසිනි.